හෙලෝ. හෙලෝ කොහෙද ඉන්නේ? මං කෝල් කීයක් ගත්තද? කන බීරිද මිනිහා? ගෝලි අර්බුදෙන් දුක් විඳින පිරිමියෙක් වශයෙන් තෙල් පොලිමට වෙලා ඉන්නේ. ඈ මනුස්සයෝ තමුසේ අද උදෙත් පොලිමේ දවලුත් පොලිමේ රාත් පොලිමේ තමුසේගේ විනෝදාංශ තෙල් ගහන එකද? තමුසේ ඇවිත් බලනකො තෙල් පොලිමට එන. තමුසේ එනකො පොලිම් පයින්නවයි තෙල් ඉවරනවා. ප්‍රශ්න ගොඩ. මගේ මේ ප්‍රයත්නේ රජ වීමට නෙවෙයි. බින්දුව ෆුල් ටැංක් කරගන්න. මට හිතෙන්නේ තමුසේ තෙල් ගහන්න යනවා කියලා ඉන්න වෙන ගෑණියෙක් එක්ක. ගෑනුත් ඉන්නවද තන? කෙල්ලෝ පිස්සුද? කෙල්ලෝ නෑ මේ තෙල් පොලිමේ ඉන්නේ කොල්ලෝ විතරයි. අයියේ චුට්ටක් ඇල්ල දෙන්න බෑද? කවුද ඒ ගෑණි? එමේ තෙල් ගහන්න අපු අයියකින් ඉන්නවනේ කෙනෙක් තෙල් ටැංක් කියලා දෙන්නලු. එක එක ගෑනුන්ගේ තෙල් ටැංකිය අතරින් ගන්න තමුසේ තැන්න ගියේ. මට හිතුණා හරි තමුසේ ඉන්න වෙන ගෑණියෙක් එක්ක. අයියෝ අම්මට හුඩු කොල්ලට නඩු දෝනි අන්‍යෝන්‍ය සහයෝගය පොඩ්ඩක් දක්වන්න එපැයි. ඇත්තමයි මම මේ තෙල් පොලිමට ඇවිල්ලා ඉන්නේ. ඔයා විතරක් නෙමෙයිනේ මාත් ගහගන්න එපැයි. ඊයා මූ අනචරේ ගෑණියෙක් එක්ක කොහෙද ගිහින් මට කෝලොත් ගන්නවා. අයියෝ නෑ මම මේ තෙල් පොලිමේ ඉන්නේ. අනේ නංගි පොඩ්ඩක් කටවාන් හිටපන්කෝ මම මේ ගෑණි කතා කරලා බයිනවා විනාඩියක් කටවාන් මට ඔල්ලෝ උස්ස ගන්න දීපම්පා. ඇති කටවාගෙන තෙල් ගාගෙන. අයියෝ මන් රැවටුණා මේ බොරු කාරයට. මේ අහන්නකො මේ ගෑණිගේ කට හොඳ නෑ මම මොනව කරන්නද? මං උදේ ඉඳන් අමාරුවෙන් තෙල් පොඩ්ඩක් ගහගන්න හදන්නේ. තෙල් පොඩ්ඩක් ගහන් ගෙදර එනකන් හිටපන්කෝ ප්ලීස්. හරි තමුසේ එහෙනම් තෙල් ගහගෙන ගෙදර එනවකෝ. අයියේ බින්දුවක්වත් හලන්න එපා. ඊයෝ